යාළුවනේ කොහොමද ඔයාලට? ඔයාලා හැමෝම අපේ YouTube channel එකට ආදරෙන් පිළිගන්නවා. මුලින්ම කියන්න ඕනේ අපේ කලින් වීඩියෝස් වලට ලස්සන කමෙන්ට් ගොඩාරියක් ඇවිත් තිබ්බා. thank you ඔයාලා හැමෝටම like comment subscribers ලා ගොඩක් ඇවිල්ලා තිබ්බා. ඉතින් අපේ වීඩියෝ ඔයාලා බලනවා කියලා අපිට දැනෙද්දිත් මාරම සතුටුයි. ඒ කමෙන්ට් කරපු අයට like කරපු අයට ගොඩක් ආදරෙයි අපි. අරිගතෝ. එහෙනම් අපි බලමු අද මොකද්ද වීඩියෝ එකේ වෙන්නේ කියලා. මොකද්ද වෙන්නේ? සීක්‍රට් එකක්. අපි අද කතා කරන ඔයාලත් එක්ක අපි මෙහෙදී මූණ දුන්න ප්‍රශ්න මොනවාද කියලා ඒ වගේම අපි ඔයාලට අරන් එනවා රසම රස ටාකෝස් රෙසිපියක්. අනිවාර්යෙන්ම හදලා බලන්න වීඩියෝ එක ඉවර වෙනකම්ම බලන්න. අපි අද හදන්නේ චිකන් ටාකෝස් රෙසිපි එකක් යාළුවනේ. අපි දැන් ගිහිලා බඩු ටික ඔක්කොම අරගෙන ආවා. අපි බලමු කොහොමද මේක හදන්නේ කියලා. පොල් කිරිත් තියෙනවා. මේ වගේ මෙයා හින්දා මට කෑමක් හදලා දෙද්දි බක් වෙන්නේ අපි දෙන්න ලංකාවේ හිටිය දවස් ටික. මට කෝල් එකක් හරි මැසේජ් එකක් හරි දාලා කියනවා සුදුවට මම මෙහෙම එකක් හදනවා හවසට ලෑස්ති වෙලා ඉන්න අරන් එන්න කියලා. මං තියෙන වැඩ ටික අරන් එන්න කියලා. අරන් එන්න කියලා. මං ඉතින් තියෙන වැඩ ටික ඔක්කොම පැත්තකින් දාලා මැසේජ් එක දාපු ගමන් ඉතින් මොන ලෝකෙ හිටියත් වෙලාවට ගිහිල්ලා අරන් එනවා. ඒක දෙන්න කන කට්ට මමනේ දන්නේ. අපේ එපෝ අපේ ටාකෝස් රෙසිපි එකට ඕන වෙනවා මේ වගේ චූටියට කපාගත්ත චිකන්. චූටියට කපා ගන්න ඕනේ. ඒක අපි තව චුට්ටකින් මැරිනේට් කරගන්නවා. ඊට පස්සේ අපි ගන්නවා බෙල් පෙපර් පාට 2කින් හරි 3කින් හරි 4කින් හරි ඕන එකක් ගන්න පුළුවන්. අපි ගත්තා මේ පාටයි. ඊට පස්සේ අපි ගන්නවා ලුණු ගෙඩියක්. රෙඩ් අනියන්. රෙඩ් අනියන්ම වෙන්න ඕනේ. පිටරට ගින කෙනෙක්ට සුදු පාට එක උනත් ගන්න පුළුවන්. අපි ගත්තා රතු පාට එක අපිට හම්බුණා. එහෙනම් අපි ඒක ගත්තා. ඊට පස්සේ අපිට ඕන වෙනවා ගාලික්. චුට්ටයි ඕන වෙන්නේ ගාලික්. ඊට පස්සේ අපිට ඕන වෙනවා සෝස් එක හදා ගන්න ඕනේ ඉන්ග්‍රීඩියන්ට් ටික. එහෙනම් අපි දැන් යන් චිකන් එක මැරිනේට් කරගන්න. අපි මුලින්ම චිකන් එක සීසන් කරගන්න ලුණු මිරිස් චුට්ටක්. ඊට පස්සේ අපි දානවා ලෙමන් රස එන්න මේ කුඩු එකක් දාන්නේ ලෙමන් සහ එන්න. ඔයාලට පුළුවන් දෙහි ගෙඩියක් මිරික ගන්න නැත්නම් ලෙමන් ගෙඩියක්. ඊට පස්සේ ඔය මොනවාද රස එන මික්ස්චර් එක. ඊට පස්සේ දානවා අපි තන්දූරි පවුඩර් එක. ඊට පස්සේ අපි දානවා චොප් කරගත්ත ගාලික් චුට්ටක්. දැන් තියෙන්නේ මික්ස්. ඊට පස්සේ අපිට හොඳ මික්ස් එකක් දෙනවා. කොයත්තේ මේ විදිහට හොඳට මික්ස් කරගන්න ඕනේ. අපි දැන් මේ අනපු චිකන් එක පැත්තකින් තියාගෙන අපි යමු එළවලු කපන්න. අපේ එළවලු කපන මැෂින් එක තමයි මේ ඉන්නේ. එළවලු කපනකම් අලත් එක්ක ඉතින් අර විස්තර ගැනත් කතා කරන්නම් අපි දෙන්න හැමෝම. අපිට මේ චූටි ලුණු ගෙඩිය ඕනේ චූටියට කියන්නේ මොකද්ද? මෙහෙම මේ තීරු වගේ එන්න හීනියට කපලා ඕනේ. නෑ. තීරු. මේකත් ඕනේ අපිට. ඔව්. මේකත් ඕනේ අපිට තීරු. මෙන්න මේ ආකාරයට මෙහෙම කරලා පොඩ්ඩක් මේකේ උඩ අර ඕන් නැති පොතු ගැල්ල අපි අයින් කරගන්නවා. වැඩේ කියන්නේ වෙන්නේ විදිහට කපුවෙන්ද පොඩ්ඩක් අමාරුයි. අමාරු කරලා තියෙන්නේ. වෙනද ටුස් ගාලා වෙනවනේ අනේ. ආසම කරලාද? A few moments later. දැන් ටිස් ගාලා. right. හීනිත් දිගද උනේ? ඔව්. Okay. අපිට කැපේ.
මං කපන්නම් දැන්. මට පැත්තක ඉඳලා මටත් ඇඬෙනවා. අපි වෙනදට ගේන ලුණු එච්චර සැර නෑ. කරන්න බැරිම වැඩේ ලුණු කපන එක. දෙන්නම ජපානයට එන එක හොඳයිද ස්ටුඩන්ට් වීසා වලින් විශේෂයෙන්ම අපි මේ දෙන්නම ස්ටුඩන්ට් වීසා වලට ආවේ අපිට ලොකු හේතුවක් තිබ්බා. අපි ජපානයට දෙන්නම කොහොමත් යනවා කියන මතේමයි හිටියේ. යන්න තිබ්බ ලේසිම විදිහ තමයි ඒ කියන්නේ ඉක්මනම ක්‍රමය තමයි ස්ටුඩන්ට් වීසා. ඒ මොකද SSW ට්‍රේනින් වීසා වගේ තියෙනවා නම් ගොඩක් ට්‍රේනින් වලට ගිහිල්ලා ඒ වගේම ගොඩක් එක්සෑම් තියෙනවා. ඊට පස්සේ කොහොම හරි අපි දෙන්නම ස්ටුඩන්ට් වීසා මෙහි ආවට පස්සේ අපි මුණ දුන්න පළවෙනිම ප්‍රශ්නේ තමයි අපි හිටපු අපාර්ට්මන්ට් එක. අපි දෙන්නම එහෙම කියලාමයි ආවේ. අපි දෙන්න එකට මෙහි ඉන්නේ කියලා අපිට වෙනම පාට් එකක් දුන්නට හරිම අමාරුයි ඒකේ ඉන්න යාළුවනේ. මෙහි ඉන්න අය දන්නවා කොහොමත් ඉතින් ස්ටුඩන්ට් කාලේ එහෙම පොඩි අපාර්ට්මන්ට් එකක ඉන්න එක තමයි ඇත්තටම හොඳම දේ. මොකද පොඩි ගාණක් පොඩි කුලියක් ගෙවලා එහෙම ඉන්න එක ඇත්තටම වාසි. ඒ වුණාට ඒ ගෙදර අපි දෙන්නට ඉන්න හරිම අමාරු වුණා. කුස්සිය බාත්රූම් එක වොෂ්රූම් ඇඳ ඔක්කොම අනිත් එක අපේ ඇඳුම් ටික උයනේ වල දුම් අනම්මනම් එහෙම වැදිලා මොකද වෙන් වෙලා තිබ්බේ නැහැ. එතකොට අපේ ඇඳුනුත් සමහරක් වෙලාවට පොඩ්ඩක් ගඳයි. ගඳයි කියන්නේ මාළු පිණි දුම් ගඳක් වගේ එනවා. එහෙම වෙනත් අයට ආවෙ නැතුණත් අපිට අර හිතේ මෙව එකට තමන්න කොහොම හරි එනවා. කහ පාට වෙනවා. එහෙම ප්‍රශ්න තිබ්බා. මුල්ම ප්‍රශ්න තමයි අපාර්ට්මන්ට් එක. ඔව් තාමසරයි. අපාර්ට්මන්ට් ප්‍රශ්න. ඊට පස්සේ අපි ඒක විසඳගත්තා. මාස 6ක්වත් ගියේ නැහැ. අපි දෙන්න සල්ලි එකතු කරලා අපේ අලුත් මේ දැන් ඉන්න අපාර්ට්මන්ට් එක. ඒ කියන්නේ අපාර්ට්මන්ට් එක කියන්නේ පොඩි හැබැයි කාමරේ කුස්සියයි බාත්රූම් වොෂ්රූම් ඒ දෙක ඔක්කොම වෙන වෙනම තියෙන්නේ. අපිට මුලින්ම ඕන උනේ එහෙම තැනකට එන්න. මේ ගෙදර කුලිය අපි කලින් හිටපු චූටි ගෙදර කුලියටත් වඩා අඩුයි. ඒක තමයි විශේෂම දේ. ඉතින් අපි මේක ගත්තා. ඇවිත් මාස 6ක්වත් අපිට ගියේ නැහැ. අපි දෙන්න සල්ලි එකතු කරලා කොහොම හරි මේ ගෙදරට ආවා. ඒක තමයි අපේ පළවෙනි achievement එක මේ ජපානට ඇවිල්ලා දෙන්න කරපු. ඊට පස්සේ අපිට මුණ දුන්න ලොකුම ප්‍රශ්නේ ජොබ් එක. මෙහෙට ආවට පස්සේ අපි දන්නේ නැහැ ආව ගමම මොන වගේ තැන්වලද ජොබ් තියෙන්නේ, මොන වගේ තැන්වල ඉන්න පාර්ට් ටයිම් අපිට දෙන්නේ. අපි ජපාන් ගැන දන්නේ නැති හින්දා අපි කලින් හිටපු පැත්තේ හැම කඩේකින්ම කඩේකටම ගියා. ඒතර නොගිය කඩයක් නැහැ. අරුබයිත කියන්නේ පාර්ට් ටයිම් වේකන්සි තියෙනවද කියලා අහගෙන හැම කඩේකටම ගියා. සමහරක් වෙලාවට ෆැමිලි රෙස්ටුරන්ට් වලටත් ගිහිල්ලා මස් කපන තැන් වලටත් ගිහිල්ලා ලංකාවෙන් ඉඳි අපිට කියන්න කවුරුත් හිටියේ නැහැ. ඔයාලා මෙහෙම කරන්න, මේ වගේ තැන් වලින් අහන්න, මේ වගේ දේවල් වල මේ වගේ තැන් වල තමයි මෙහෙම තියෙන්නේ. ඇත්තටම එහෙම අපි මාසයක්ම හිටියා කිසිම ජොබ් එකක් නැතුව. ඇත්තටම මේ තවත් අනුස්සකම් තියෙන මිනිස්සු ඉන්නවා කියලා ඇත්තටම අපි දැනගත්තේ. අපිට කවදාවත්ම හම්බ වෙලා නැති අයියා කෙනෙක්. මෙයාට පාරෙන් හම්බුන කෙනෙක්. මෙයාට ජොබ් එක කතා කරලා දුන්නා. මෙයා ඊට පස්සේ කිව්වා කොම්බිනි එක ජොබ් එක සාමාන්‍යයෙන් ගෑනු ළමයෙක්ට ජපානයට ආව මුල් කාලේ කරන්න හරිම ලේසි. කැෂියර් එක ගහනවා, තාක්ක වලට බඩු දානවා, ඔය වගේ දේවල් ටිකක් තමයි කරන්න තියෙන්නේ මුලින්ම. ඊට පස්සේ මෙයා මාව ඒ අයියට කියලා මෙයා වෙනුවට මාව එතනට දැම්මා. කොහොම හරි මට ඔන්න දෙයනේ කියලා පළවෙනි ජොබ් එක හම්බුණා 7-11 එකක. ඇත්තටම ඒ අයියට thank you කියලා නම් මදි ඇත්තටම. මේ වගේ රටක එහෙම උදව් කරන අය හරිම අඩුයි. අපි දෙන්න ඒ දවසේම මේ වෙන එකක ඉන්ටර්විව් එකකට සුෂිරෝ කියලා මෙහි රෙස්ටුරන්ට් එකක් සුෂි හදන රෙස්ටුරන්ට් එකක් අපි ඒකේ ඉන්ටර්විව් එකට ගියා. අපි දෙන්න මේ ඒ ඉන්ටර්විව් එකනොත් තේරුණා. ඊට පස්සේ ඉතින් කොහොම හරි මම ඒකට ගියේ නෑ. මොකද දැන් ඉන්ට්‍රොඩියුස් එකකින් මම අරකට අනිත් එකට යන්නේ. එතකොට ඒ අයියටත් හරි නැහැ. ඒ නිසා මම ඒක 7-11 එකට ගියා. මෙයා කොහොම හරි සුෂිරෝ එකට ගියා. අපි දෙන්නගේ පළවෙනි ජොබ් එක. මෙයා සුෂිරෝ, මම
7-11 එක වැඩ කරා. එතකොට ජොබ් ප්‍රශ්නෙත් ඉවර වුණාට ඉවර නෑ. එතනින් තමයි මගේ ලොකුම ප්‍රශ්නේ පටන් ගත්තේ. ඇත්තටම මෙහෙ ආවට පස්සේ හොඳ මිනිස්සු කවුද, අපිට උදව් කරන්නේ කවුද, අපිට එහෙම කියලා හොයන්න එපා. අපි ගැන අපි විතරමයි හිතන්නේ. ඉන්නත් එක්කම එකට ජපානයේ එන එක හොඳද නැද්ද කියලා කියන්න තියෙන ලොකුම දේ තමයි මේ මට වුණ අත්දැකීම. ඒක මතක් වෙද්දී මට හරිම දුකයි. ඒක කොයි වතාවක් මතක් කරද්දී මට එනට ඔළුවට ලොකු බරක් වගේ දැනෙනවා. ඒ වගේ කරදර වෙන වෙලාවට ඉන්න එකම හයිය අපිට විශ්වාස කරන්න පුළුවන් එකම දේ ඔයාගේ පාර්ට්නර්. මම නම් කියන්නේ මගේ ජීවිතේ වැඩිපුරම විශ්වාස කරන මිනිස්සෙක් එක්ක මේ රටේ මෙහෙම ඉන්න හම්බුන එක අපි දෙන්න එකට ආව එක ගැන අදට අපේ පසුතැවීමක් නැහැ. ඒක අනිත් අය කොයි විදිහට දකින්නවද කියන්න දන්නේ නැහැ. මොන දේවල් නැතත් ඇත්තටම හිතේ සැනසීමෙන් ඉන්න පුළුවන්. අපිට ගොඩක් ආදරය කරන, අපිට විශ්වාස කරන්න පුළුවන් මිනිස්සෙක් ළඟින් ඉද්දි ඔයාලත් එහෙම කපල් එකක් විදිහට එන්න ආසාවෙන් ඉන්නවා නම් ඒ අදහස අතෑරගන්නේ නැතුව ස්ටුඩන්ට් වීසාම දෙන්න එන්න ඕනේ නැහැ. ඉතින් එක්කෙනෙක් ස්ටුඩන්ට් වීසා එන්න, අනිත් කෙනා තවත් මොකක් හරි වීසා කැටගරි එකකින් එන්න බලන්න කියලා මම ඔයාලට කියනවා. ඇත්තටම මෙහි ඇවිල්ලා හැබැයි තනියම මේ දේවල් කරගෙන හයිය හිත තියෙන ගෑල් ළමයි ඉන්නවා ඕනේ තරම්. ගකුහි ගෙවාගෙන, යක්ෂින් ගෙවාගෙන, කාත් කවුරුත් නැතුව තනියම ගේමක් ගහන ගෑල් ළමයි ඉන්නවා. හැබැයි මට තිබ්බ ලොකුම හයිය මෙයා හිටියේ නැත්තම් මේ වෙද්දි ජපානයේ ඉන්නෙත් නෑ. ඒ ප්‍රශ්නේ වුණ වෙලාවේ මේ වෙද්දි මෙලකට ලංකාවට ගිහින් ඔව් ලංකාවෙත් නැතිත් වෙයිදන්නේ. මට එච්චරට මේක ගොඩක් ලොකුවට දැනුණා. ඒ දේ උනේ මම වැඩ කරන තැන ලංකාවෙම කෙනෙක් තමයි. ලංකාවෙම දෙන්නේ ඒත් ලංකාවෙම කපල් එකක්. මට එතන පැය ගාන වැඩියෙන් හම්බුණා කියලා ගොඩක් ලොකුවට මට එතන වැඩ කරන්න බැරිම තත්ත්වයට පත් කරා. ඉතින් ගොඩක් ප්‍රශ්නේ චුට්ටක් දුර දිගත් ගියා. අපි කොච්චර හරි වුණත් ඒක දන්නේ අපි දෙන්න විතරයි. ඕනම ප්‍රශ්නයකට මුහුණ දෙන්න හිත හයිය කරගෙන එන්න. එහෙම දේවල් නොවේ කියලා හිතාගෙන එන්න එපා. කාටවත් හම්බෙන්නේ නැති තරම් හොඳ මිනිස්සුත් අපිට හම්බුණා. ඇත්තටම අපිට හම්බෙලා තියෙනවා. ඉතින් ඒගොල්ලන්වත් ආදරෙන් මතක් කරනවා. ඒ වගේ ප්‍රශ්නවලට මූණ දෙන්න මට හයියට හිටියේ මෙයා. ඒකයි මම නම් හැමතිස්සෙම කියන්නේ දෙන්න එකම ජපානයට එන එක ගොඩක් හොඳයි. ඒක හිතට හයියක්. මුලින්ම ආවහම අපි දන්නේ නැහැ. මම නම් ට්‍රේන් එකේ යන්නේ කොහොමද කියන්නවත් දන්නේ නැහැ. ට්‍රේන් එක යන්නේ මැප් එක ගොඩක් මෙහි පාවිච්චි කරනවා. දවසක් අපේ ඉස්කෝලේ තියෙන දැන් මේ පාට් එකේ ඉඳලා විනාඩි 2ක් පයින් යන දුර තමයි පරණ ඉස්කෝලේ තියෙන්නේ. අපි කලින් හිටපු ගෙදර ඉඳලා ට්‍රේන් එකේදී අපිත් එක්ක ලංකාවෙන් ආපු දෙන්නත් 4 දෙනාම දැන් ට්‍රේන් එකේ යන ගමන් හිටියේ. එදා මෙයාට තමයි මැප් එක බලන්න දුන්නේ. ඊට පස්සේ අපි මේ ට්‍රේන් එකට නගිමු කියලා මෙයා අපි කට්ටියම එක්ක නැග්ගා. අනිත් ගිහිල්ලා අනිත් පැත්තට ගිහින් ඉතින් ඊට පස්සේ කොහොම හරි විනාඩි 10ක් ඉස්සරහ හොරක් මම තරහයි. මට දැන් යද්දි තේරෙනවා මේ වෙන දාන රූට් එක නෙමෙයි මේ වෙන ස්ටේෂන් වගේ එක නම් කියන්නේ කියලා. ඊට පස්සේ මම අරගෙන මැප් එක බලද්දි අපි යන්නේ යන්න ඕන පැත්තට නෙමෙයි අනිත් පැත්තට. විනාඩි 10ක් විතර ඇවිල්ලා. ඊට පස්සේ ඉස්කෝලේට කොහොම හරි චුට්ට වෙලාව පරක් වුණා. හැබැයි අවුලක් වුණේ නෑ. මොනවාට තවටත් මේ ට්‍රේන් එකක තනියම යන්න බෑ. එහෙම කියන්න එපා. මට පුළුවන්. ඇත්තටම මට පුළුවන් කියලා යන්න. අප්පු මන් තරහයි. දැන් ඇත්තටම පුළුවන් දැන් තනියම ඉස්කෝලේ යනවා ගිහිල්ලා. ඒ ඉතින් අපි වැඩිය මෙහෙ ඇත්තටම මම ට්‍රේන් එකේ ගිහිල්ලා පාර්ට් ටයිම් එකකටවත් ගියේ නෑ ගොඩක්. මේ ගේ ළඟනේ ගියේ. එතකොට ඉතින් ට්‍රේන් එකේ යන්න අපි ලංකාවේදී මැප් බලාගෙන කොහෙවත් ගියේ නෑනේ යාළුවනේ. එතකොට ඉතින් මේ ඇවිල්ලා මැප් බලන්න වෙන එක ලොකුම ප්‍රශ්නයක් නෑ හිනාවෙන්න. හරි දාව මුල් කාලේ අපිට චූටි ප්‍රශ්නයක් ඒකේ. ඒ වුණාට මොලේ වැඩි බොයිෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්න නිසා අපිට හරි ලේසි වුණා ඒක. හරි ඉතින් ඕක කියෝන ගමන් අපේ එළවලු ටිකක් දැන් කැපීගෙන යන ගමන් කොහොමද වගේ කටින් මෙන්න මේ වගේ විදිහට චූටි මේ විදිහට තමයි ඕනේ බෙල් පෙපර් ටික. තව ප්‍රශ්නයක් තමයි
කාගේ හරි දෙන්නෙක් කෙනෙක්ගේ වාසිය කාගේ හරි ජොබ් එකක් නැති වුණා කියන්න අපි කියන හදිස්සිය හරි ෂිෆ්ට් එක දෙන්නේ නැති වුණා නැත්තම් මොකක් හරි ප්‍රශ්නයක් වෙලා ජොබ් එක නැති වුණා. එතකොට එහෙම වැඩක් අපි දෙන්නට වුණා නැති වුණා නෙමෙයි මෙයාගේ අවුරුද්දයි ඒකේ ඇග්‍රීමන්ට් සයින් කරලා තියෙන්නේ. එතකොට අවුරුද්දෙන් ඒ කයිෂයිකේ ටෙන්ඩර් එක ඉවරයිලු. එතකොට ඉතින් අපිට මෙයා අවුරුද්දකින් ඒකෙන් අයින් වෙනුණා. අපි එහෙම එකක් දැනන් හිටියේ නෑ. දැනගත්තේ අවසානයේ මාස 2ක් විතර තියලා. ඊට පස්සේ ඒ කාලෙම අපේ වීසා රිනිව් කාලේ. එතකොට අපිට වෙන ජොබ් එකකට යන්නත් බෑ මාර අපේ වීසා තිබ්බේ මාස 2කට හින්දා වෙන තැනකින් ගන්න චුට්ටක් එහෙම අදිමදි කරනවා එහෙම වීසා නැතිව ඉද්දි එයාට කොහොම හරි සති 3ක් වගේ කාලයක් ජොබ් එකක් නැතුව හිටියා. එතකොට මම කොහොමද ජොබ් එකට යනවා මගේ සුපුරුදු ජොබ් එක. මගේ ජොබ් එකේ සැලරි එකෙන් ඒ වගේම මෙයාගේ කලින් සැලරි අපි ඉතුරු කරන් හිටපු සල්ලි ඒව පාවිච්චියට ගත්තා. තනියම ඉඳලා මේ වගේ දෙයක් වුණා නම් මාරම ස්ට්‍රෙස් වෙනවා ඒ වගේ වෙලාවට ඉතින්. එතකොට ඉතින් මේ වගේ පාර්ට්නර් කෙනෙක් ඉන්නවා. එතකොටත් ඉතින් දෙන්නෙක් ඉන්නක උදව්වක් ලොකු. අපි මේකට ඕන කරන එළවලු ටික කපාගෙන තියෙන්නේ දැන්. අපිට තියෙනවා ලූණු, බෙල් පෙපර් කලර්ස් දෙකකින්, චූටි ග්‍රීන් චිලි. මේ ටික තමයි දැන් ඕන වෙන්නේ. අපේ මැරිනේට් වෙච්ච චිකන් එකක් තියෙනවා. දැන් ගානටම ඒක හැදිලා තියෙන්නේ. හරි මේ අහන්නකෝ දැන් මම මොකද කරේ? මට එනවා පාරේ මලක් හම්බුණා. මෙයාගේ වැඩේ මිතින් මම යාළුවනේ ගාලේ ඉඳලා මට මල් දෙන එක. මෙයා ඉතින් මල් වත්තක්. ඉතින් මගේ වැඩේ කැලේ දින කැලෑ මලක් හරි උස්සන් යන එක මෙයා බලන්න. ඌ ඒ දවසක් වල සූර්යකාන්ත අර ගස් මේ පාරේ අයිනේ හැදෙන්නේ. එතකොට මේ දවසක් මට චුට්ටක් එළියට එන්න කියලා. මෙයා මට එන්න එක මොනවා හරි දෙන්න මට මතක නෑ මොනවා හදලා දුන්නේ කියලා. මං ඉතින් තාත්තා ගෙදර හිටියේ තාත්තගෙන් බයික් එකක් ඉල්ලගෙන අපේ පාර දිගේ ආවා. එද්දි පාස් වුණා ලොකු කහවටමල් යායක්. මට ඉතින් දැක්ක ගමන් මෙයා මතක් වුණා. ඒක පොඩ්ඩක් හයිය ඒ ගස් මහතයිනේ. ඊට කඩන්න එකක් නෑ තාත්තගේ බයික් එකෙත් බැලුම මොකුත් නෑ. අතින් කොහමරි අම්බරලා කඩලා චූටි නංගිගේ දෙවියන්ට බූල් බෑන්ඩ් එකක් තිබ්බා. බූල් බෑන්ඩ් එකකින් ඔතාගෙන තමයි දුන්නේ. ඔක්කොම මෙහෙම එක මිටක් එන්න බූල් බෑන්ඩ් එකකින් දාලා කොත්තලා මල් මිටියක් ගෙනල්ලා එයා මේ චුට්ටක් ගේට්ටුව ගාවට එන්න පුළුවන්ද කියලා අහලා ඉතින් මං චුට්ටක් ඉතින් යනවා අපේ ගේ වටේ ඉතින් දැක්කොතින් කියනවනේ කොහොමද මේ මොනෝද ගේ වටේ කවුරු හරි දැක්කොත් ඉතින් කෙලින්ම කියනවනේ. ඉතින් මම හරි හොරා වගේ ගිහින් අරගෙන ආවම මොල් පොකුරක් ඒක මට දැනුත් මැවිලා පේනවා. ඊට පස්සේ මම මල් වාස්තේක දාලා මලක්වත් තියාගන්න බෑනේ යාළුවනේ කොහෙන්ද කියලා අහනවනම් ගෙදරින් අතලියට වහින්න නැතුව මල් හම්බුනේ. මොන හොඳ මේක තමයි මම මේ සෝස් එක හැදුවා වීඩියෝ එක කර හැදුවා. වීඩියෝ වෙලානේ මම ඔයාලට කියන්නම් මේකට දාගත්ත ඉන්ග්‍රීඩියන්ට් ටික මේ කලර් එකට මේක මාර රහයි බලන්න. රහයි ඒකට අපි දාගත්තා කෙචප් ටොමැටෝ කෙචප් නැත්නම් ඔයාලට හැබැයි කෙචප් එකෙන් තමයි රස එන්නේ සෝස් එකට වඩා. ඊට මයෝනීස් එක ඊට පස්සේ අපි දාගත්තා මොනවාද චිලි සෝස් එකක්. මේක තමයි අපි දාගත්තේ. ඔයාලට පුළුවන් එකක් දාගන්න. ඊට පස්සේ අපි ඔයිස්ටර් සෝස් චුට්ටික් දාගත්තා. ඊට පස්සේ මික්ස් කරා. ඊට පස්සේ රහ සෝස් එකක් හැදුනා. ඉතින් මේකට අපි තව ඕන චුට්ටක් සැර මේව කරගන්න ගම්බිරිස් චුට්ටක් දාගෙන ඒක පොඩක් මික්ස් කරගන්න. ඔයාලට කැමති විදිහකට මේ සෝස් එක හදාගන්න නම් පුළුවන්. හැබැයි ඉතින් මේ ඉන්ග්‍රීඩියන්ට් ටික දැම්මම මාරම ටේස්ට් එකක් එන්නේ ඒකට. අපි මේක තමයි ගන්නේ මේ අද අපිට චුට්ටක් හවුස් වැඩක් තියෙන නිසා පිටියනන්න තරම් වෙලාවක් නැති නිසා අපි මේක අරන් ආවා. ඔයාලට පුළුවන් පිටි එකක් අනලා මේ අද ගෙදරදීම ෂවර්මා රොටි එක හදාගන්න. ෂවර්මා නෙමෙයි අනේ
කූල් වෙන්න කියන්නේ. ඉරුණා. අපි දැන් රොටියේ එක පැත්තක් චුට්ටක් මේ විදිහට බැද ගන්නවා. එක පැත්තක් විතරක්. අපි දැන් මේක බැදනකම් අපි ඉතින් කතා කරමු චුට්ටක්. කපල් එකක් ඉන්න එකේ ඉතුරු හොඳකම තමයි ඇත්තටම කවුරු හරි වැඩට ගිහිල්ලා දැන් ඇත්තටම සතියේ නිවාඩුවක් නැහැනේ හැමෝටම දවස් 5ක් සතියේ දවස් 7න් දවස් 5ක් වැඩමයි අනිවාර්යෙන් සම්පූර්ණයෙන්ම. ඉතින් එහෙම දවසකට තව කෙනෙක් ඉන්නවා කියන්නේ මාරම හයියක් මහන්සි වෙලා ඉද්දී මේ කෙල්ලද කොල්ලද ભેදයක් නැහැ. මෙයා උයලා තියෙනවා. එතකොට ඉතින් මට ඇවිල්ලා එහෙම උයන්න ඕනේ නැහැ. මොනවාද ගේස් කරනවා. එතකොටත් ඉතින් ගොඩක් මේ අමාරුම දේ තමයි ගේ හැඩි වුණාම අස් කරන එක. එතකොට මට වෙලාවක් නැති වෙලාවට මෙයා ඒ දේවල් කරනවා. මෙයාට ඒ වෙලාවක් නැති වෙලාවට මං ඒ දේවල් කරනවා. ඉතින් උදව්වට තව කෙනෙක් ඉන්නවා කියන්නේ ඉතින් අඩුම කෑම ටික හරි හදලා තියනවා කියන්නේ ඒ වෙලේට ඒක ලොකු දෙයක්. ඒක ගර්ල් කෙනෙක්ද බෝයි කෙනෙක්ද කියලා නෑ. ඉතින් ඔක්කොටම එහෙම තමයි. ඔයාලට පෙන්නනවද? මේ තමයි අපි ඉන්න එක වගේ මේ ඇඳුම් දෙක ලංකාවේදී තමයි අපි අරන් ආවේනේ. ලංකාවෙන් අරන් ආවේ එක වෙලාවෙ ඇඳ පළවෙනි වතාව මේ අවුරුදු දෙකටම. ඔව් එකම වෙලේ ඇඳ පළවෙනි වතාව තනියම නම් ඇඳන් ගියා. මම මේ දෙකම අඳිනවා මාරු කර මම තමයි අඳින්නේ දෙකම. මේ ගානට වගේ එක පැත්තක් බැද ගන්නවා. රසයි මාරම නහයි. මේ වගේ උයන්න දන්නේ කෙල්ලෙක් හම්බෙනවා කියන්නේ guys. ඒවිලා පෙර පිනක්. එහෙනම් යාළුවනේ දැන් අපි හදාගමු අපේ චිකන් මික්ස් එක. අපි මුලින්ම තෙල් චුට්ටක් දාගන්නවා. පොඩක් හොඳට දාගන්නවා තෙල් ටික. මනිකම් වනමයි. අපි මේ එළවලු ටිකක් දැන් මේකට දාගත්ත රත් වෙච්ච තෙල් එකට. ඒකට ලුණු සෝයා සෝස් චුට්ටක් දාගන්නවා. ඉවරයි සෝයා සෝස්. මාරම සෝලෝයි මොනවද මේක දැන් කලින් මේකට වතුර උනලා තිබ්බේ. ඒ වතුර ටික නැති වෙනකන් හොඳට මේ තැම්බෙන ගමන් ෆ්‍රයි වෙන්න ඕනේ මේක. ගානකට අපි දාගන්න එක ඉන්න පෙන්නන්න. මෙන්න මේ වගේ ප්‍රමාණයක් කියන්නේ මේ වගේ ගානක් වෙනකන් චුට්ටක් හොඳට බැද ගන්න ඕනේ මේක. අපි මස් අර සීසන් වෙන්න තියපු මස් ටික දාගන්නවා. හොඳට බැදගන්න ඕනේ. ඉතින් ඉන්න ගමන් තියෙන මෝරමු දැන් මේක චුට්ටක් බැදෙන්න දීලා අවසාන නිගමනයට එමු. කපල් එකක් විදිහට ජපානයට එන එක හොඳයිද නැද්ද කියන එක ගැන. ඉතින් ඔයාලා හිතන්නේ මොකද? මම කියන්නේ කපල් එකක් කෙන එක තමයි හොඳම දේ කියලා. මමත් කියන්නේ ඉතින් කපල් එකක් විදිහට එන්න කැමැත්තෙන් ඉන්න අය ඒ අදහස වෙනස් කරගන්න එපා. ඒ කපල් එකක් විදිහට එන්න කැමැත්තෙන් ඉන්න අය ඒ විදිහට එන්න. ස්ටුඩන්ට් එන එක ගැන තව චුට්ටක් ඒ කියන්නේ ස්ටුඩන්ට්ම දෙන්න අය එක ගැන පොඩ්ඩක් හිතන එක හොඳයි නේද? තව චුට්ටක් ඔයාලා දෙන්නම ස්ටුඩන්ට් ඉස්සල් ඇවිල්ලා දෙන්නම මෙහි සූෂප් කරන්න කැමති අය ඉන්නවා නම් ඉතින් මේ විදිහට එන්න. අපි නම් ඉතින් හිතනවා ඒ ක්‍රමේ හොඳයි කියලා. ඔයාලා බලන්න තව චුට්ටක් කල්පනා කරලා අපේ අත්දැකීම් අපේ අදහස් තමයි මේ අපි ඔයාලා එක්ක බෙදාගත්තේ. දැන් අපි යමු රෙසිපියට. ගානට කුක්කින ගමන් තියෙන්නේ. ඊට පස්සේ අපි මෙන්න මේකටම ඇඩ් කරනවා අපි හදාගත්ත එළවලු මිශ්‍රණය. මේ විදිහට තමයි යෝලුනේ අපේ මික්සර් එක හදිලා තියෙන්නේ. අපි චුට්ටක් කාලා බලමු අපේ රස පරීක්ෂක වඳුරාට. හරිද? යාළුවනේ මාරම රසයි.
දැන් අපි අර කලින් බැදගත්ත රොටියට පිච්චුණ පැත්ත උඩට හිටින්න දාගන්නවා. ඊට පස්සේ මෙන්න මේකෙන් අපේ මික්සර් එකෙන් රොටියට මෙහෙම දාගන්නවා. ඊට පස්සේ අපි හදාගත්ත අපේ සෝස් එක අපේ සෝස් එකෙන් මෙහෙම මේක උඩට දාගන්නවා. චුට්ටක් වැඩියෙන් දාගන්නවා අපි. ඒක උඩට අපි මොසරෙල්ලා චීස් මේක තමයි මේන් ඉන්ග්‍රීඩියන්ට් එක. මේ විදිහට මේක වැහෙන්නම දාගන්නවා. වැහෙන්නම මේක දාගන්නවා. ඕකේ. ඊට පස්සේ මෙන්න මේක අරගෙන මේ විදිහට නවනවා. නවලා පුච්චනවා. අනිත් පැත්තත් හරවගෙන තියන්නේ මේ චීස් ටික හොඳට යෝලුවනි අපේ ටාකොස් එක හරි දැන් හැදිලා ඉවරයි. මේක තමයි අපේ ටාකොස් එකකින් අපි ආල බලමු එහෙනම්. මෙයා කියලා ගිහින් චොච්චොක් ගාලා. ආ මාරම ක්‍රිස්පි එකතු තියෙනවා. අපි මේක මේ විදිහට කප්පෙමු. බඩේ පණෝටිය බොක්සින් ගහනවා. ඔන්න දැන් මේ මගේ වාසනාවන්ත මොහොත උදා වුණා යාළුවනේ. Itu hoide. Matem pula. යාළුවනේ මේක නම් මාරම රසයි. ඔයාලා අනිවාර්යෙන් මේක try කරලා බලන්න ඕනේ. ඔයාලා. මේක නම් මාරම රහයි. ඒක ඔයාලා අනිවාර්යෙන්ම try කරන්න මේක නම්. එහෙනම් ඔන්න යාළුවනේ අපි හිතනවා ඔයාලා මේක try කරයි කියලා අනිවාර්යෙන්ම හදලා බලන්න. ඉතින් එහෙනම් අපි අද වීඩියෝ එක එන්ඩ් කරන්නම් මෙතනින්. කණ්ඩ මේක ඉක්මනට ගිහිල්ලා. ඉතින් අනිවාර්යෙන්ම යාළුවනේ ඊළඟ vlog එක ඔයාලා මොන වගේ vlog එකක්ද කැමති කියලා අපිට කමෙන්ට් කරන්න. අද කෑම එක ඔයාලා අනිවාර්යෙන්ම හදලා බලන්න. එහෙනම් යාළුවනේ අපි ගිහින් එන්නම්. අපේ වීඩියෝ එක ඔයාලා එන්ජොයි කරන්න ඇති කියලා අපි හිතනවා. එහෙනම් ආයෙත් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකම් අපි අදට ගිහින් යන්න.